ඔයාලත් එකතු වෙලා ඉන්නේ Photoshop සිංහල වැඩසටහනත් එක්ක. අපි ඉස්සෙල්ලා කතා කරා move tool එක ගැන, marquee tool එක ගැන. අපි අද කතා කරන්න යන්නේ lasso tool කිහිපය ගැන. lasso tool එක කියන්නේ Photoshop වල වම් පැත්තේ තියෙන tool box එකේ තුන්වෙනි tool එක. ඒකේ අපි lasso tool එක right click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් lasso tool, polygonal lasso tool, magnetic lasso tool කියලා වර්ග තුනක්. ඒ වගේම ඔයාලට පුළුවන් mercury tool එකේ වගේම අපි ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ new selection එකක් සහ subtract from selection හා add to selection හා intersect with selection tool ටික බලා ගන්න. මේකෙන් කරන්නේ අපි සිලෙක්ට් කරන එක විතරයි. add to selection කියන්නේ අපි selection දෙකක් කරොත් ඔය දෙකට අදාළ කොටස එකතු වෙනවා. අපි තුන්වෙනි කොටසෙදි පේන්නේ අපිට පළවෙනි selection එක කරලා දෙවෙනි selection කරාම පළවෙනි එකට අදාළ දෙවෙනි selection එකෙන් පළවෙනි selection එකේ කැපෙන ටික අයින් වෙනවා. තුන්වෙනි selection එකේ දෙකම එකතු වෙනවා. දෙකටම එකතු වෙන කොටස තමයි මේ ඉතුරු වෙන්නේ. එහෙනම් අපි බලමු lasso tool එකෙන් කොහොමද මේ වැඩේ කරගන්න කියලා. lasso tool එකෙන් අපි මේ image එක කපා ගන්න ඕන නම් pencilෙන් ඇඳිනවා වගේ මෙහෙම ඇඳගෙන යන්න ඕන. අපිට මේකෙත් පුළුවන් feather එකක් දාන්න mercury tool එකේ වගේම. දැන් මම new canvas එකක් open කරගන්නම් මේ image එක එකට දාගන්න. ඔයාලට මතක ඇති අපි mercury tool එකෙත් move tool එක select කරලා තමයි මේ අපි කපාගත්ත image එක දාගත්තේ. lasso tool එකෙත් අපි මේ කපාගත්ත image එක දාගන්න ඕන නම් move tool එක select කරගන්න වෙනවා. ඔයාලට පේනවා ඇති අපි දැන් කපාගත්ත tool එක කපාගත්ත image එක දාගත්තා. මේක බොහොම ස්විමින් කරන්න ඕන වැඩක්. මේක lasso tool වලින් අමාරුම lasso tool එක තමයි මේක. අපි බලමු දැන් polygonal lasso tool එකෙන් මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම කොටු කපන එකට තමයි මේ ගොඩක් වැදගත් වෙන්නේ. මේක අපි මේ වගේ image කපා ගන්නෙම යොදා ගන්නෑ. සාමාන්‍යයෙන් tower එකක් වගේ polygonal size එකක් තියෙන එකක් තමයි අපි යොදා ගන්නෙ. ඔයාලට පේනවා ඇති lasso tool එක වඩා polygonal lasso tool එක පොඩ්ඩක් ඉහළින් තමයි ඉන්නේ. ඒ කියන්නේ හොඳට පොඩ්ඩක් crop වෙනවා. අපි lasso tool එකෙන් අපේ pencilෙන් අඳිනවා වගේ තමයි යන්නේ. එතකොට අපිට mouse එක ගොඩාක් හොඳ හුරුවක් තියෙන්න ඕන. ඊට පස්සේ අපිට හමු වෙන්නේ magnetic lasso tool එක.
මේ ලැසෝ ටූල් එකේ මම නම් ආසම කරන එක තමයි මැග්නටික් ලැසෝ ටූල් එක. මොකද අපිට වැඩි මහන්සියක් ගන්න නැතුව ලස්සනටම අපේ වැඩේ කරගන්න පුළුවන්. අපි දැන් මේක මෙතන මෙහෙම සිලෙක්ට් කරලා අපිට නිකන් මෙහෙම උඩ ගිනිච්චන් එයා සිලෙක්ට් වෙන්න ඕන තැන හරියට තෝරගන්නවා. මේක ප්‍රධාන තැන්වල අපි ක්ලික් එකක් කරන්න ඕන. මොකද නැත්තම් මෙයා පාට අනුව තමයි මේක තෝරගෙන යන්නේ. පාට දෙකක් වෙනස් වෙන්න තැන් එහෙම අපි මතක තියාගන්න ඕන මේක පොඩි ක්ලික් එකක් කරලා ගෙනියන්න. දැන් අපි මේකත් දාගෙන බලමු කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ ඉමේජ් තුනේම වෙනස. මේකෙන් හොඳටම අපේ ක්‍රොප් වෙලා තියෙන මැග්නටික් ලැසෝ ටූල් එකෙන්. ඒ නිසා ඔයාලට පුළුවන් මේ මැග්නටික් ලැසෝ ටූල් එක ගොඩක් හොඳට පාවිච්චි කරලා හොඳ ඉමේජ් එකක් ක්‍රොප් කරගන්න. තව තියෙනවා අපි Mercury tool එක වගේ කරේ වගේම මෙතන subtract from selection, add to selection, intersect with selection, feather වගේ option ටිකක් මම ඒකත් ඔයාලට කරලා පෙන්නන්නම්. දැන් අපි බලමු add to selection එක තමයි මේ අපි image crop කරගත්තේ. ඒ කියන්නේ එක selection එකයි select වෙන්නේ. අපි මේ option එකෙන් කරොත් අපි එහෙම දැන් selection එකක් කරලා දැන් මම එක selection එකක් කරා. දැන් මම තව selection එකක් කරනවා මෙතනින්. දැන් ඔයාලට පේනවා ඇති දෙකම එකතු වුණා. ඒක තමයි මේ add to selection බටන් එකෙන් කරන්නේ. subtract to selection කියන්නේ අපි දැන් මෙතන මෙහෙම select එකක් කරාම දැන් selection එකෙන් ඒක අයින් වෙනවා. intersect කියන එකෙන් අපි select කරාම දෙකටම නැති ටික අයින් වෙනවා. ඕක තමයි ඕකෙන් වෙන්නේ. අපි දැන් feather එකක් දාලා Mercury tool එකේ වගේම කරාම අර crop කරන ටිකට අමතරව feather එකක් එක්ක වැටෙන්නේ. මම ඔයාලට ඒකත් කරලා පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මම crop කරගත්ත ටික feather එකක් එක්ක තමයි වැටෙන්නේ. මෙන්න මේක තමයි අපි crop කරගත්ත එක. ඕක තමයි මට ඔයාලට කියන්න ඕනෙලා තිබුණේ. අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන මේකෙන් මේ ටූල් වලින් කොහොමද හොඳ පික්චර් එඩිටින් එකක් කරන්න කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.